අපි දැන් මේක මඩේ යවලා බලමු. නරංගිල තියෙන වෝටර්පූෆ් RC එක 12500ක් ඉන්නේ. මේක සම්පූර්ණ වෝටර්පූෆ් එක. මේ ස්විච් එකේ ඉඳන් කවර් වෙලා තියෙන්නේ වතුර යන්නේ නැති වෙන්න. මේක ඇතුලේ බැටරි දාන තැනත් මේ වගේ සීල් වෙලා එන්නේ. ආපහු මේක දාලා කවර් එක දාලා හොඳට සීල් කරලා පදින්න. අපි දැන් මේක පදලත් බලමු කොහොමද කියලා වතුරේ. තියෙන විදිහටම වෝටර්පූෆ් තියනවද කියලා. සම්පූර්ණ නට්ටයත් හොඳටම තද වෙලා මෙතනින් කවර් එක තවත් මෙතනින් සීල් කරගන්නත් ඕනේ. දැන් සම්පූර්ණ සීල් වෙලා ඔන්න ඔෆ් ස්විච් එකෙත් මෙතන තියෙන කවර් එකවත් රිමූව් කරන්න හොඳ නැහැ. මේකත් සීල් වෙන්නම තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම ස්විච් එක ඔන් කරලා රිමෝට් එකත් ඔන් කරා. මේක 4 wheel වැඩ කරන්නේ. ස්පීඩ් එකක් තියෙනවා, වෝටර්පූෆ් විදිහට තියෙන්නේ. මේ කවර්ස් එක මෙටල් එකකින් ඉන්නේ. බරක් තියෙනවා, weight එකක් තියෙනවා මේක උඩට. අපි දැන් normal මේක එකතර කරකවන්න. ඒකේ ටයර්ස් ඉන්නේ. ස්පීඩ් එකත් හොඳටම තියෙනවා. ඒ ටයර්ස් හොඳ කවර් ටයර් එක තියෙන ඉඳ මේ වගේ ප්‍රශ්නයක් නෑ. ඒක සාමාන්‍ය උඩකින් වුණා. කායකේ අපි දැන් මේක මඩේ යවලා බලමු කොහොමද කියලා. දැක්කනේ දැන් මඩේ වැදලාදී මේවා වතුර තාමත් වතුර දිනවා. මඩේ වතුර ඕන දැනක යවන්න පුළුවන් RC එකක්. ඔයාලා ගන්න පුළුවන් ප්‍රයිස් එකත් අඩුයි 12500ක් ඉන්නේ. අපෙන් විතරයි ගන්න පුළුවන් ප්‍රයිස් එක අඩුවට ගන්න 12500යි. බලන්න මේ වගේ කැට් එක හදනවා තෝදන්න පුළුවන් නිසා. ඔයාලට ප්‍රශ්නයක් නැහැ. අයිටම් එක සම්පූර්ණ කියලා අනිවාර්යයෙන් මේ ස්විච් එකේම තියෙන ටික කව වෙලා තියෙන්න ඕනේ. මඩේ පැත්ත මේ වතුරට ඇල්ලුවා හේදුවා. එච්චරයි. එහෙනම් ඉක්මනට ඕඩර් එකක් දාන්න. මොකද ලොකු ස්ටොක් එකක් නෙමෙයි කියලා. මොකද ස්ටොක් එකේම ගොඩක් අයිටම් සෙල් වෙලා ඉවරයි. එහෙනම් ඕඩර් එකක් දාන්න, ඉක්මනට ඕඩර් එකක් දාන්න. කිඩ්ස් වලට අපි ෆලෝ කරලා තියාගන්න මේ වගේ අලුත් අයිටම් ගැන දැනගන්න.